කියලා පිළිගන්නවා හෙල්ත් ටිප්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ නිවැරදි දත් බුරුසුවක් හරි නැත්නම් දන්තාලේපයක් ඔයා තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් අවුරුදු 19 ඉහළ දරුවන් හා වැඩිහිටියන් සඳහා තියෙනවා මේ වැඩිහිටි දත් බුරුසුව. මේකෙදි මේ එක සමාන උස් සහිත මෘදු කෙඳි තමයි පවතින්නේ. ඒ වගේම අවුරුදු 6ත් 9ක් දක්වා දරුවන්ට ඉහත ලක්ෂණ තියෙන වැඩිහිටි දත් බුරුසුවකුයි ඒ අවසාන කෙඳි පෙරදිග ඉවත් කොට භාවිතා කරන්න පුළුවන්. කියන්නේ දිග ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා. වයස අවුරුදු 6ට අඩු දරුවන්ට ඉහත ලක්ෂණ සහිත ළමා දත් බුරුසුවක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දත් බුරුසුවේ කෙඳි අක්‍රමවත්ව දෙපසට නැවුනට පස්සේ නව දත් බුරුසුවකට මාරු වීම වැදගත් වෙනවා. දන්තාලේපයක් තෝරගනිද්දී ක්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් තෝරගන්න ඕනේ. දන්තාලේප භාවිතා කිරීමේදී මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන් සඳහා කෙඳි මත තුනී ආලේපනයක් ලෙසත් අවුරුදු 3ත් 6ත් අතර දරුවන්ට කඩලැටයක භාගයක් විතරයි. අවුරුදු 6ට වැඩි දරුවන් හා වැඩිහිටියන්ට කඩලැටයක ප්‍රමාණයක් තමයි භාවිතා කරන්න ඕනේ. මේ විදිහට භාවිතා කිරීම සමයි දන්ත වෛද්‍යවරුන්ගේ මතය සහ දන්ත වෛද්‍යවරුන්ගේ නියමනය වන්නේ.